තමන්ගේ අම්මට එක බත් කටක් කවපු නැති කොල්ලු කෙල්ලු මෙතන ඉන්නවා. ඒත් යාළු වෙච්ච කෙල්ලට කැව්වපත්. කොහෙවත් යන කෙල්ලෙකුට බත් කැව්වා. මේ කටට බත් කවපු අම්මට බත් කටක් කවලා නැහැ. මේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ කොහොමනම් අල්ලන්නද? මේ මුනිවරු විශ්වාස කරපු ධර්මය නැසිලා නම් කොහෙවත් යන කෙල්ලන් එක එක වැරන් දුන්නා. තමන්ගේ අම්මට වස්ත්‍රයක් අරන් දුන්නේ නැහැ. තමන්ගේ අම්මගේ වස්ත්‍රයක් හොදලා නැහැ. තාත්තගේ වස්ත්‍රයක් හොදලා නැහැ. දරුවනේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කැමති නම් ওই ගුණය උපද්දව ගන්න. ඔයාලට සමහර අයට සිල් රකින්න අමාරු වෙති. මේ ධර්මයේ මතක තියාගන්න අමාරු වෙති. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න අමාරු වෙති. සමහර ලාවට මේ බාධාව එන්නේ අම්මගේ ආශිර්වාදය නැති නිසාද දන්නේ නැහැ. තාත්තගේ ආශිර්වාදය නැති නිසාද දන්නේ නැහැ. පින්වන්ත දුවෙක් හරි පින්වන්ත පුතෙක් හරි ඉන්නවා නම් දරුවනේ අද අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ දෙන්නට දුක් දෙන්නේ නැහැ කියලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සිදුවිය හැකි දේ සිදුවිය නොහැකි දේ දන්න බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දරුවට හරියනවාමයි. නිදම් පහළ නොවෙන්න පුළුවන්. සොයිප් ඇදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. කරන රස්සාව වෙන්න පුළුවන්. කරන්නේ හිතේ සැනසෙල්ල ඉන්න පුළුවන්. වද දෙන්නේ හිතට. මිහිරි ශ්‍රී සද්ධර්මය ඇහෙනකොට පිරිසිදු වස්ත්‍රයක උරන සායමක් වගේ ඒ හිත්වලට උරනවා දරුවනේ. ටික ටික සිල්පද හදා ගන්නවා. මව්ගේ ආශිර්වාදය, පියාගේ ආශිර්වාදය. ওই කැම්පස් වල ළමයි ඉන්නවා උපාධි ප්‍රදානයේදී අම්මා තාත්තා ගෙන්නගෙන යන්න කැමති නැහැනේ අර දෙන්න නාති දෙන්න කියලා. මෙහෙමත් ලෝකයක්. රස්සාවක් කරලා පඩිය අතර ගන්නකොට වදපු අම්මා තාත්තා මතක් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අකුරු කරවපු ගුරුවරු මතක් වෙන්නේ නැවන්න දැන් කියනකොට මතක් වුණේ අපිටත් ගන්නපු ගුරුවරු ඉන්නවා කියලා. මුල නහගෙන නම් දරුවනේ පිරිහීමක් මිසක් දියුණුවක් නෙවෙයි. ඒ නිසා ඔබද අපි කරා ආවත් නැතත් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න. අම්මාට වද දෙන්නේ නැහැ කියලා. තාත්තට වද දෙන්නේ නැහැ කියලා.